අයිවන් ඔන්න අද සූදානම් වන්නේ සුවිශේෂීම සංකල්පයක් අරගෙන. ඒ තමයි 6 ශ්‍රේණියේ 2026 අලුත් අධ්‍යාපන සංස්කරණ යටතේ වෙනස් වෙච්ච ගණිතය විෂය වැඩිදුර ඉගෙන මොඩියුලේ තියෙන සුවිශේෂී කාරණාව. ඒ තමයි ජපන් ගුණන ක්‍රමයෙන් කොහොමද සංඛ්‍යා දෙකක් ගුණ කරන්නේ කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් Max with Buddhi YouTube channel එකට ඔයා අලුත් කෙනෙක් නම් YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා තියාගන්න. අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට notification එකක් ගෙන ගන්න පුළුවන්. හරි. එහෙනම් ජපන් ගුණන ක්‍රමය කියන්නේ මොකක්ද කියලා අපි මෙන්න මේ උදාහරණ කිහිපෙන් තේරුම් ගන්න බලමු. right. පළවෙනි එක තියෙනවා 23 ගුණ කිරීම 42. මේ සංඛ්‍යා දෙක ගුණ කරන විදිය අපි බලමු. right. ඒකෙදි මෙන්න මෙහෙම වැඩක් කරන්නේ. ඉස්සෙල්ලා මෙන්න මේ 23 කියන සංඛ්‍යාව අපි මෙන්න මේ විදිහට නිරූපණය කරගන්නවා. 22 2 උඩින්ම ගහනවා මේ වගේ සරල රේඛා ඛණ්ඩ දෙකක්. ඊට පස්සේ 3 අන්න 3 චුට්ටක් පහකින් මේ වගේ සරල රේඛා ඛණ්ඩ 3කින් අපි මේ 3 නිරූපණය කරනවා. දැන් 23 නිරූපණය කරන් ඉවරයි. ඊළඟට යමු අපි 42 කොහොමද නිරූපණය කරන්නේ? 42 නිරූපණය කරන්නේ මෙන්න මේ සරල රේඛා ටික කැපිලා යන විදියට ගහනවා අපි 42 නිරූපණය. මුලින්ම 4 තමයි මේ විදියට නිරූපණය කරන්නේ. මේ බලන්න. ඔන්න ඔය විදියට අපි 4 නිරූපණය කරගන්නවා. ඊට පස්සේ 2 අපි නිරූපණය කරනවා චුට්ටක් ඈත් කරලා මෙන්න 1යි 2යි ඔය විදියට නිරූපණය කරනවා. දැන් මේකේ අපට අවශ්‍යයි පිළිතුර ගන්න. මෙන්න මෙහෙමයි පිළිතුර ගන්න. ඉස්සෙල්ලම අපි මෙන්න මේ මුල්ල වෙන් කරගන්නවා. මේ මුල්ල වෙන් කරගෙන එතන තියෙන ශීර්ෂ ගාන බලන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් ඒ 6 අපි මේ විදිහට ලියාගන්න. ඊළඟට අපි ඊට උඩ මුල්ල මේකත් එක්ක අපිට පුළුවන් මෙන්න මේක වෙන් කරගන්න. මෙහෙම වෙන් කරගත්තාම මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16ක් එනවා. එතකොට ඒ 16න් අපි 6 දාගෙන අර එකක් අපි අනිත් පැත්තට තමයි එකතු කරන්න ඕනේ. ඊළඟට ලැබෙන සංඛ්‍යාව තමයි මේ 16න් 6 කියලා අර ඉතුරු වෙන එක එකතු කරන්න වෙන්නේ. හරි. ඒ එක ගන්න වෙන්නේ අපිට මෙන්න මෙතනින්. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8ක් ලැබෙනවා. ඒ 8ට මෙන්න මේ එකත් එකතු කරාම 9ක් කියලා ලැබෙනවා. එහෙනම් මෙන්න මේ සංඛ්‍යාව ජපන් ගුණන ක්‍රමයට ගුණ කරාම අපට 966 කියන උත්තරය එනවා. ඉතාමත්ම නිවැරදි උත්තරයක්. ඊට අපි යමු දෙවැනි උදාහරණයට 324 ගුණ කිරීම 23. එතකොට මේකත් ජපන් ගුණන ක්‍රමයෙන් අපිට පුළුවන් මේ විදිහට කරගන්න. ඉස්සෙල්ලා අපි 324 3 නිරූපණය කරමු. මේ අතට රේඛා ඛණ්ඩ 3කින් 1යි 2යි 3යි. ඊට පස්සේ 2 අපි මේ විදිහට නිරූපණය කරමු. 1යි 2යි. ඊළඟට අපිට නිරූපණය කරන්න තියෙන්නේ 4. 4 අපි මෙන්න මේ විදිහට නිරූපණය කරමු. හරි. 324 විදිහට නිරූපණය කරා. දැන් අපි 23 නිරූපණය කරමු. 23 2 1යි 2යි. ඊළඟට 3 අපි ටිකක් ඈඩ් කරලා නිරූපණය කරනවා. 1යි 2යි 3යි කියලා. දැන් ඔය විදිහට නිරූපණය කරලා දැන් අපි මේකේ උත්තරේ ගන්න බලමු. right. මුලින්ම මෙන්න මේ මුල් අපි වෙන් කරගමු. වෙන් කරගෙන බලන්න ශීර්ෂ කීයද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. 12න් අපි ලියන්නේ 2. අන්න එකක් ඉතුරු වෙනවා. එකක් උඩින් ලියාගමු. හරි. ඊළඟට මේකට උඩින් තියෙනවා මෙන්න මේ මුල්ල. මේකත් එක්ක අපි මෙන්න මේ සෙට් එක වෙන් කරලා ගත්තාම මේ බලන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි. 14ට මේක එකතු කරාම 15ක් වෙනවා. 15න් 5 ලියලා තව එකක් ඉතුරු වෙනවා. ඒක අපි මෙතන ලියා ගන්නවා.
ඊළඟට යමු මේ ටික එකතු කරගන්න. එතකොට මේකට උඩින් තියෙනවා මේ මුල්ල මේකත් එක්ක මෙන්න මෙතන අපට වෙන් කරලා ගන්න පුළුවන්. බලමු ශීර්ෂ ටික ගණන් කරලා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි. එතකොට 13ට මේ එක එකතු කරාම 14ක් බවට පත් වෙනවා. 14න් 4 ලියලා අපි එක මෙහිම ලියනවා. right. දැන් අවසානයේ ඇවි තියෙන්නේ මෙන්න මේක වෙන් කරලා ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඒ 6ට මෙතන එක එකතු කරගත්තාම 7ක් එනවා. එහෙනම් උත්තරේ 7452ක් කියලා තමයි අපිට මෙන්න මේ සංඛ්‍යා දෙකේ ගුණිතය ලැබෙන්නේ. ජපන් ගුණන ක්‍රමයට ගුණ කරාම. වෙන උදාහරණ විදිහට ටිකක් ලොකු සංඛ්‍යා දෙකක් ගත්තා 421 ගුණ කිරීම 302. මේක ටිකක් වෙනස්. ඒ මේ 302 බිඳුව කියලා ඉලක්කමක් තියෙනවා. අපි බලමු කොහොමද මේ සංඛ්‍යා දෙක ගුණ කරගන්නේ කියලා. හරි. ඉස්සෙල්ලා අපි සුපුරුදු පරිදි 421 නිරූපණය කරගමු. මෙන්න මේ විදිහට 421 4 අපිට පුළුවන් මෙන්න මේ ක්‍රමයට නිරූපණය කරගන්න. ඊට පස්සේ අපි 2 නිරූපණය කරමු. මෙන්න මේ විදිහට. ඊළඟට අපිට නිරූපණය කරන්න තියෙන්නේ 1. හරි. දැන් අපි 302 පරිස්සමෙන් නිරූපණය කරමු. 302 3 මුලින්ම අපිට ගැටලුවක් නැතුව මේ විදිහට නිරූපණය කරගන්න පුළුවන්. එතකොට පොඩි අවුලක් තියෙනවා බිඳුව කොහොමද නිරූපණය කරන්න කියලා. එතකොට අපි බිඳුව කඩඉරි වලින් මෙතනදී නිරූපණයක් කරගමු. මේ මගේ කඩඉරි වලින් බිඳුව නිරූපණය කරගත්තා නම් හරි. ඊට පස්සේ 2 නිරූපණය කරන්න පුළුවන් මෙන්න මේ විදිහට. දැන් අපි 302ත් 421ත් නිරූපණය කරලා ඉවරයි. දැන් අපි කරන්න හදන්නේ සංඛ්‍යා ටික දෙකේ ගුණිතය ලබා ගන්න. හරි. ගුණිතය ලබා ගමු. මුලින්ම මෙතනින් මෙන්න මේ ශීර්ෂය තියෙන්නේ 1යි 2යි. ඊට පස්සේ ගනිමු මෙන්න මේ දෙන්නගේ. මෙතන 1යි 2යි 3යි 4යි. නමුත් මෙතන කඩඉර සහ මේර ඡේදනය වෙච්ච නිසා කඩඉර නිරූපණය වීම අපි ගන්නෙ නැහැ. මොකද ඒක බිඳුවනේ. ඒ නිසා අපි මෙතන ශීර්ෂය ගණන් කිරීමක් විදිහට ගන්නෙ නැහැ. 4 තමයි අපිට මෙතනින් ලියන්න වෙන්නේ. 4. ඊළඟට අපි බලමු මේකට උඩින් තියෙනවා මෙන්න මෙතන. මේකත් එක්ක යනවා මෙන්න මේ 3 දෙනාම. එතකොට මෙතන තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මෙතන තියෙනවා 9යි 10යි 11ක් කියලා. අපි 11න් ලියන්නේ 1. එකක් ඉතුරු වෙනවා. ඊට පස්සේ යමු අපි මෙන්න මේකෙන් මේ පැත්තට පැන ගත්තාම මෙන්න මේකත් එක්ක අපිට පුළුවන් මේ සෙට් එක වෙන් කරලා ගන්න. එතෙන්දී මේක කඩේරත් එක්ක යන නිසා මෙයා ගන්නෙ නැහැ. මේ ටික මේ ලක්ෂ ටික ගන්නෙ නැහැ. මෙන්න මෙතන ලක්ෂ ටික තමයි ගන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා. 6 අපි ලියන්නේ මෙන්න මෙතන එකක් එකතු කරලා 6ට. එතකොට මෙතන 7ක් කියලා එනවා. හරි. ඊළඟට අපට අවසානයේ මෙන්න මේ ටික තමයි අවසානය. බලමු ගණන් කරලා කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12ක් කියලා අපට දාගන්න පුළුවන්. එහෙනම් මෙතන අපිට 12 එහෙමම ලියන්න හැකි. එහෙනම් අවසාන උත්තරයේ විදියට අපට ලැබෙනවා 421 302 ජපාන් ගුණන ක්‍රමයේ ගුණ කරගත්තාම මෙන්න මේ විදිහට ලැබෙන උත්තරේ 127142ක්. එහෙම නැත්නම් 127142ක් කියලා අපට මේ විදිහට ලැබෙනවා. ඒ අනුව මේ 6 ශ්‍රේණියේ වැඩිදුර ඉගෙනුම් මොඩියුලේ තියෙන සුවිශේෂී කාරණාවක් තමයි මේ ජපන් ගුණන ක්‍රමයෙන් සංඛ්‍යා දෙකක් ගුණ කිරීම කියන්නේ. ඒ වගේම චීන ගුණන ක්‍රමය පාවිච්චි කරලා කොහොමද සංඛ්‍යා දෙකක් ගුණ කරන්නේ කියලා මේ කාරණාවක් තියෙනවා වැඩිදුර ඉගෙනුම් මොඩියුලේ. අපි ඉතින් ඉස්සරහ ඊළඟ වීඩියෝ එකේදී චීන ගුණන ක්‍රමයෙන් කොහොමද සංඛ්‍යා දෙකක් ගුණ කරන්නේ කියලා සාකච්ඡා කරමු.